අපි දැන් කතා කරන්න හදන්නේ කොහොමද කම්ප්ලෙක්ස් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න කියලා. ඒකත් අර විදිහමයි. හරිම සරලයි. ප්‍රොඩක්ට් සෙක්ෂන් එකේමයි අපි ඉන්නේ. ප්ලස් මාර්ක් එකේ බුවාම අදාළ ෆෝම් එක එනවා. ඒ ෆෝම් එකේ අර කලින් වගේම අනවශ්‍ය දේවල් ටික අපි අයින් කරගෙන අපි දැන් මෙතනදී අපි කොත්තු වගේ ප්‍රොඩක්ට් එකක් ගමු. කොත්තු කියලා අපි දැම්මා. ඊට පස්සේ කැටගරි එකත් අපිට අවශ්‍ය විදිහට එක දාගන්න. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ කම්ප්ලෙක්ස් ප්‍රොඩක්ට් කියන ටොගල් එක enable කරන්න. enable කරද්දිම ඔයගොල්ලන්ට පේන ඇති මෙතන කලින් තිබ්බා sections 3ක් දැන් sections 4ක් වුණා. ඔයාලා disable කරලා බලන්නකෝ. sections 4ක් වුණා. කියන්නේ වැඩිපුර එක section එකක් add වුණා. හරි. අපි ඉස්සරහට යන් කොහොමද ඒකේ variations ටික හදන්නේ කියලා බලන්න. ඉස්සරහට ගියාම අර වගේම මෙතනදිත් ඔයාගෙන් image එකක් අවශ්‍ය නම් ඉල්ලනවා මෙතනට. දැන් මෙතනදී ඔයා දෙන image එක මේ variations කිහිපෙම ප්‍රධාන image එක විදිහට තමයි හැසිරෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතන complex product එකකදී වෙන්නේ එක බේසික් ලිස්ටිං එකක් තියෙනවා. ඒ ලිස්ටිං එක යටතේ වර්ග කිහිපයකින් ඔයාලට එක එක දේවල් විකුණන්න පුළුවන්. මම මේ කියන කාරණාව ඔයගොල්ලන්ට ඉස්සරහදී පැහැදිලි වෙයි. දැන් මෙතන කොත්තු සම්බන්ධ කාරණාවකින්ද මම මෙතනදී කොත්තු image එකක් add කරනවා. add කරලා next කළාම ඔයාලට දිනනවා variation name එකක් දෙන්න. දැන් කොත්තු කිව්වහම අපිට මේක රිස්ක් කරන්න පුළුවන් එක එක විදිහට. දැන් අපි මේක complex product එකක් විදිහට ගන්න හේතුව උනේම ඒකයි. අපිට පුළුවන් කොත්තු large එකක්, කොත්තු medium එකක්, කොත්තු extra large. ඒ වගේ එක එක variations වලට යන්න පුළුවන්. හරි. දැන් මේ හදන්නේ අන්න ඒ වගේ එක variation එකක්. base version එක කොත්තු. ඒකේ මොකක්ද variant එක. දැන් අපි මේකට දෙමු small කියලා. කොත්තු small. එතකොට small එකට අදාළව pricing එක තමයි අපි මේ දැන් මෙතන දෙන්න යන්නේ. අපි හිතමු 450යි selling price එක 400යි කියලා. එතකොට මේ අපි හදන්නේ කොත්තු කියන main product එකේ small කියන version එකට අදාළ කාරණාව තමයි මෙතනදී අපි මේ හදලා ඉවර කරන්නේ. එතකොට මෙතන මේ ලිස්ටින් එකකට පොඩි වෙලාවක් යනවා. මොකද image එකක් මෙතනත් අප්ලෝඩ් වෙන හින්දා ඔන්න ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් කොත්තු කියන එක ක්‍රියේට් වුණා. වෙනසක් තියෙනවා හොඳට බලන්න. මේ තියෙන්නේ simple product එකක්. මේ තියෙන්නේ complex product එකක්. ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙන වෙනස? complex product එක මෙතන මේ අමතර plus mark එකක් ඇවිල්ලා තියෙනවා add variant කියලා. ඒක simple product එකක් ඇතුලේ නැහැ. මෙතනින් අපිට දැන් පුළුවන් එකේ දැන් මෙතන මේ හදපු base කොත්තු කියන version එකේ දැනට අපිට තියෙන්නේ small කියන section small කියන variant එක විතරයිනේ. අපිට පුළුවන් තව variant මේකට හදාගෙන යන්න. දැන් අපි small එකක් නේ කලින් හැදුවේ. දැන් අපි හදනවා large variant එක. large variant එක අපි දානවා 600යි. 50යි. එතකොට දාලා submit කරනවා. දැක්කද? large variant එක තියෙනවා, small variant එක තියෙනවා. අපිට අවශ්‍ය නම් තව variant අපිට add කරන්න පුළුවන් මේ product එකටම. එතකොට අපිට පුළුවන් මේක extra large වගේ එක දාන්න. මෙන්න මේ වගේ අපිට පුළුවන් variant complex product වල මේ විදිහට variant එක එක විදිහට add කරගෙන යන්න. එතකොට සරලවම complex product එකේදී වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. simple product එකකදී එන්නේ එක product එකකට ඒ product එක විතරයි. variants මොකුත් එන්නේ නැහැ. එකයි. හැබැයි variant product එකක් එහෙම නැත්නම් complex product එකකදී වෙන්නේ base product එකේ තියෙන name එක සහ image එක හැම තියෙද්දී ඒවා අනුකාණ්ඩ කරන්න පුළුවන් naming එහෙම නැත්නම් pricing වලින්. ඒක තමයි මේ කරලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන්